පෞරුෂත්වය, මන්දස්මිතය, නිවැරදි තේරීම, ගවේෂණය, ශාන්තියේ නිදහස, යථාර්ථයේ ගැඹුර සමග විලාසිතාවේ මිහිර. අනුරාධ දේවා YouTube නාලිකාව. ආයු බොහෝ වේවා අනුරාධ දේවා. මෙතුවක් කල් ජීවිතේ අත් නොවිදි වෙනස්ම කතාවක්, වෙනස්ම ජීවන කතාවක් අර ඉස්සරහෙන් යන්නේ. ඒක ලුහු බඳිමින් අපි යන්නේ. ගියාට පස්සේ තේරෙයි මොකද්ද මේ කතාව කියලා. මේ ගොල්ලන්ගේ ගෙදර ඔය තියෙන්නේ. මේ කුස්සි පොඩ්ඩ එහා පැත්තේ ගෙදර. දර මඩු අරක මේක ඔක්කොම. දැන් ග්‍රීස්ම වෙලාවනේ. ඇවිල්ලා මේ දවල්ට මොනවා හරි වතුර ටිකක්, හීතල වතුර ටිකක් බීලා කාරිය ඔය ආපහු යනවා නෙලන්න කියලා. මේ ඇවිල්ලා ඉන්නේ පොල්පිටිගම සාලියගම ඈත ගමකට. ගියාට පස්සේ ළඟට ඔයගොල්ලන්ට හිතා ගන්න බැරි දෙයක්. ආයිබෝන් කිව්වා දෙන්නටම ආයිබෝන්. ඈ පේන්නේ නෑනේ මාව නේද? වෙන්න. තාත්තයා නම කොහමද? සයිමා. 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 තාත්තයා නම සයිමන් නෙමෙයි සයිමා. ඔව්. සයිමා. අම්මගේ නම? පුංචාති. පුංචාති. හ්ම්. හරිම හැඩ නමක් තියෙන්නේ. දෙන්න දෙමාළු ගොඩක් කල්ද මේකට ඇවිල්ලා? ඔව්. ඈ? තා අම්මා කන් ඇහෙන්නේ නෑනේ නේ? නෑ. කන් ඇහෙන්නේ නෑ. කන් ඇහෙන්නේ යන්න බෑ. දැන් තාත්තේ ඔයාගේ කන් ඇහෙනවනේ. ඇහෙනවා. ඇසුයි පේන්නේ නැත්තේ. නෑ. කරාබුත් දාලා හිටියද කාලයක්? නෑ. ඈ? කොයි කාලේ ඉඳන්ද මේ උපන් කාලේ ඉඳන්ම ඇස් පේන්නේ නැද්ද? නෑ. ඈ? දැන් අවුරුදු 40ක් විතර වෙනවා. මොකක් වෙලාවම උනේ? ඉතින් පොඩි කාලේ මම නායික් කෑවා. අවුරුදු 12න් විතර. ඔව්. ඉතින් ඒකට සිංහල දෙක තමයි කෙරුවේ. හ්ම්. ඉතින් එන්න මේ ඉතින් ඇස් දෙක දුර්වල වුණා ඉතින්. ඊට පස්සේ එකක් ඔපරේෂන් කෙරුවා. ඔව්. කුරුණෑගල මේ පැත්තේ. ඊට පස්සේ ඒක පේන්නේ නැහැ. ඊට පස්සේ මේ ආ පේන්නේ නැතුව ගියා. ඊට පස්සේ දෙකම පේන්නේ නැහැ. ඔහොම තමයි සිද්ධ වුනේ. මම තමයි සිද්ධ වුණේ. අවුරුදු කීයේද විතරද නොපෙනීම ගියේ? නොපෙනීම ගියේ අවුරුදු ඒ කියන්නේ කසාද බැන්දාට පස්සේද? ඔව් කසාද බැඳලා පස්සේ. මේ දෙවෙනි කොල්ල හම්බෙනකොට පෙවුණා සාමාන්‍යයෙන් ඇස්. සාමාන්‍යයෙන් කියන්නේ චුට්ට පෙවුණා. කෙල්ල හම්බෙනකොට පේන්න තුම ගියා. දැන් කෙල්ලට ඇති අවුරුදු කීයක්? 40ක් විතර ඇති 40ක්. දූට අවුරුදු 40ක්ලු. දූට අවුරුදු 40ක් කියන්නේ හරිද? හරි වෙයි තමයි. හරිනේ. දෙන්න යාළු වෙලාද බැන්දේ? නෑ. කතා කරලා. ඔව්. හරි. දැන් වත්තේ පිටියේ වැඩ කරනවා ඕන වෙලාවක. ඕන වෙලාවක. තාත්තා වවනවා. ඔව්. නෑ නැති තරම්. මොනවද? නෑ ඒක 30ක්. 30ක් වගේ. දූට 30ක් වගේලු. දූට 30ක් වගේ. ලොකු ළමයට 50ක් 40ක්. ලොකු ළමයටද? හා. පුතාට කිව්වා 50 ගණක් කියලා. 52ක් දෙකෝ. හා. මේ ජනවාරියට. ජනවාරියට. ඒ කාලේ ඉඳන්ම මෙහෙ වුණා. දෙන්න සතුටෙන් ආදරෙන් හිටියා. හිටියයි. තාමත් ඉන්නේ මේ හේව නැල්ල වගේද යන්නේ නේද? ඇස් නොපෙනුනට ගමේ රටේ ඕන තැනක යන්න පුළුවන්. මුළු ගම දන්නවා. මුළු ගමම දන්නවා. මුළු ගාවේ හැම තැනම ගියා හැකි. පිටේ යන්න බෑ. පිටේ යන්න බෑ. ගමේ අදටත් යනවා. එතකොට හේන් කුඹුරු කරනවා. මොඩ මඩ දෙකම. දැනුත් මේ සෑහෙන අඩප්පයක් එලි කළානේ. මක්කට මේ එලි කරන්නේ දැන් මේ ටිකේ? මේ ටිකේ කවුපි හදන්නේ. යලේ. යලේ කවුපි වලට. හරි. මෙතන කොච්චර තියේ බින් ප්‍රමාණය? අක්කර ඔක්කොම තියෙන අක්කර එකමාරක් විතර. අක්කර එකමාරක්. එකමාරම අස්සක් දෙනවා ඇස් නොපෙනුනයි කියලා නෑ. නෑ. එදා ඉඳන්ම. පොඩි කාලේ ඉඳන්ම මේ උදැල්ලයි කැත්තයි තමයි. උදැල්ලයි කැත්තයි තමයි. වෙන අයගේ වැඩ කරන්නේ නැහැ. තමන්ගේ වත්ත පිටිය කරගන්නවා. වෙනදා ඉතින් මගේ ඇස් පේන කුලි වැඩ වලට ගියා. දැන් ගියේ නැහැ දැන් යන්නේ නැහැ. දුව ඇස් දෙකට දැක්කේ නෑ. දුව දැක්කේ නැද්ද ඇස් දෙකට? ඉපදෙනකොට. නෑ. පුතාලා දෙන්න දැක්කා. පුතාලා මතකයි ඡායාව ඔළුවේ තියෙනවා. ඔව්. හරි. දුව ඇස් දෙකට දැක්කේ නෑ. දැක්කේ නෑනේ.
ආදරේද ළමයි තුන් දෙනා. තාත්තට. ඔව් පුතායි ගිහින් ගියා. ගියා. කොහෙද ඒගොල්ලෝ ඉන්නේ? අමම්පොල. 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 දිහා. එක්කෙනෙක් මේ තඹුත්තේ ගමතියා. දුව රට ගිහින් දුව රටද ඉන්නේ? ලෙයා බැඳලා නැද්ද කට්ටිය? එයා බැඳලා ඉන්නේ නුවරදී අමිනියෙක්. නමල අපිට ඉන්න මුණුබුරු මිනිපිරිය ඉන්නෝ. නෑ මුණුබුරු නෑ ඒක දුවට. යාට නෑ. නෑ. කොල්ලෝ දෙන්නට ඉන්නවා. මේ කොච්චර වටිනවද නේ? ඩම්පින් කරනවා ඒවා වැඩත් කරනවා. ඒවත් කරනවා ඉතින්. ඈ? දුව මේ අවුරුද්දට එනවා කියලා. අවුරුද්දට එනවද? කොයි රටේ ඉන්නේ? අරාබියේ සෞදියේ. සෞදි හරි. දැන් මේ හොඳ කිඹුලා උදැල්ලන්නේ තියෙන්නේ. ඈ? 9යි හොඳ කිඹුලා උදැල්ලක් තියෙන්නේ. ඈ? තාත්තා වැඩ කරලා තියෙන විදිය හිතා ගන්නකො. මිට ගහලා තියෙනවා. මේ තාත්තද මිට ගැහුවේ? නෑ ගා ගන්න යත්තකින්. යත්තකින් ගෑවා. ගාලා ගැහුවා. ගා ගන්න. හරිම කරමෙට තියෙනවා. බිම තිව්වහම ඇඟට හරිම ගානට තියෙනවා. ඒක තමයි මේ පැත්ත ගෙවිලා තියෙන්නේ. කොචුට්ටක් දැන් මං කොටන දෙන එක වැරදි. නමුත් ඉතින් කරන්නනේ ආවේ. නේ? පොඩ්ඩක් කරන්නකො බලන්න මේ ජුණ්ඩ හරි දැන් ඉවර කරගන්න එපාය. ඈ? කකුල පරිස්සමට කරන්න ඕන නේ. ඔව්. ඒවා හුරුයි. උදළු පාර ගහන්න ඕන ප්‍රමාණය දන්නෝ. දන්න. අම්මා කහට ටිකක් එහෙම අරන් එනවද ඉතින්? ගෙදර කහට ටිකක් ගේනවද නැත්නම් ගෙදර ගිහිල්ලා බීලා එනවද? තාත්තා? දැන් බීවා. ඒක තමයි බීලානේ දැන් ආවේ. මං කිව්වේ වෙනදට. වෙනදට කතා කරනවද දැන් දවල් වෙලා එන්න කෑම කන්න එහෙම කියනවද? මම කියනවා. දැන් පුතායි කෑම වගේ කියනවා. ඒ කෑවුණු දීලා තේ දීලා මං ගිහින් උයන්ට ලැහැත්තුනේ. හරි. දෙන්න එකතු වෙලා උයනවා. නෑ මං තනියෙන් උයනවා. දැන් නාගෙනකොට උයලා ඉවරනේ. හරි. තනියෙන් නාලා කරලා රෙදි හොදන ඒ ටික කරගන්නවද තාත්තා? ඔව් ලිඳ ගානේ හොදා. හලින්දට ගිහිල්ලා කරගන්නෝ. රෙදි පිළි මං හොදන්න ඕනේ. ඔව්. නැතුව බෑ. රෙදි පිළි හොදා ගන්න බෑ. ඒකට යනවා වතුර තියලා. දැන් ලෙඩා දුකා වෙච්ච කාලේ ඉඳන් හිටියා අම්මා ළඟටම වෙලානේ. එහෙනම් ළමෙක් වාගේ බලා ගන්න එපා එතකොට. කොහොමද ජීවත් ඉන්නේ නැහැ ඔය ගහට එනවා මම පන්සලට කී සමාදම් වෙන්න කියත් හවසට එනවා. එනවනේ. එයාට බෑනේ ඉතින් සර්පෙක් ආවා හොයා ගන්නත් බෑ මොකවත් බෑනේ ගෙදර කවුරුවත් නැහැ. නෑනේ. නෑ. ඔව්. එතකොට කුලියම්මලියක් කළාද එදා ඉඳන්ම ජීවත් උනේ? ඔව්. මං වැඩ කෙරුවා ලොකු ළමයි ලොකු වෙනකම් මං කුලි වැඩ කෙරුවා. ඔව්. කුලි වැඩ කෙරුවා. කුලි වැඩ කරලා ඉතින් ළමයි දෙකම ජීවත් වුණා. දැන් වයස කීයේ දෙන්නගේ? මගේ 50 ගානක් වෙනවා. 50 ගානක් අම්මට. තාත්තට? මට 78යි. 78යි. 68යි. දැන් අම්මේ ගම කොහෙද? මගේ ආනමඩුව තියනවා ගම. ආනමඩුවේ. තාත්තා මෙහෙමයි උපන්නේ. එහෙම කොහොම මේ ආවේ ආනමඩුව ඉඳලා? මේ ඉතින් කට්ටිය ගිහන් ඒකද කරන් ආවද? මම ගෙදර පිළිමාලා ආවා. ඒ කෑදී ඉතින් ලොකු පුතා හම්බුනාට පස්සේ ඉතින් ඇහැට රදේ ආවා. කෑවනේ කියන්නේ. ඒ ණය කාලා ඉතින් ඇහැට රදේ ආවා. ඒක ඇහැකට. ඒ ගාන කුණෑගලින් උපරේෂන් කරුවා. ඉතින් උපරේෂන් කරුවට අනිත් ඇහැටත් එනවා කියලා කිව්වා. ඒක ආයෙ ගියේ නෑ ඉතින්. ආයෙ ගියේ නෑ. නෑ ආයෙ ගියේ නෑ. ගියේ නෑ නේ. අර තියෙන ටිකත් නුවර එහෙම ගියා. නුවර ගිහුන් බැලුවා. ඒ බලන කයින්දලා ඉතින් පේන්නේ නැහැ කිව්වා. ඊළඟ එක පේන්නේ නැහැ කිව්වා ඉන්ද්‍රියන් නැද්ලා කිව්වා. ඉන්ද්‍රියන් මැරිලා කිව්වනේ. දැන් තාත්තේ කිව්වේ නැද්ද හැක් බද්ද කරන්න පුළුවන් ඒවා මේව මොකුත් ඒවා කතා වුන්නේ නැහැ ඒ කාලේ. එහෙම නෑ. දැන් නම් ඉතින් වයසත් එක්ක අමාරුනේ. අමාරුයි. දැන් ඉතින් ඇස් පේන්නේ නැති ඇස් පේන මිනිහෙකුට වැඩිය හොඳට දෙයියනේ කියලා වැඩපල කරගන්නවනේ. අතපය අත ගන්න නැහැනේ කාටවත් නේ. නෑ අතපාන්නේ නෑ. එරත් දැන් මම බැලුවේ තනකොලේ ගැපිච්ච තැන දන්නවා. මායිම දන්නවා ඊළඟට ඉබුළු දැල්ල ගහන්න. නේ? ඒවා කරලම පුරුදු වුණා. පුරුදු වුණා.
මට වැස් පේන්නේ නැහැ කියලා නිකන් හිටියා නම් අදත් ඔහොමමනේ. නේ? අදත් අත පොරවාගෙන ගෙදරට ඉන්නේ. ගෙදරට වෙලා ඉන්නවා රට පුරා කාට හරි බැන. බැන. එහෙම නැහැ. නෑ. දැන් ගිය කන්නේ මොනවද දැම්මේ? ගිය මාස කන්නේ දැම්ම කවුපි. කවුපි. කොහෙද? කවුපි දැම්මා. කවුපි වලින් කොහොම යස්සන්න? අස්සනු වැඩක් නැතුව ගෙත්. උල්දිය දැම්මා. උල්දිය දැම්මද? හරි. එතකොට මෙලෝ වැඩක් නැහැ නේ. මේ පහුගිය ටිකේ හරි ගියේම නැද්ද වගාව? වගාව හරි ගියේම නැහැ. එතකොට කොහොම කවුද බයින්නේ? ලොකු පුතා බයින්න එපයි කියලා. ඉතින් ඒත් කරනවා මේ. අහන්නේ නැහැ ඒක හැටිනේ ඉතින් අත් දෙක තියන් නිකන් ඉන්න බෑනේ නේ. වෙලට යනවා. වතුර හරවන්න යනවා. වතුර හරවන්න. මනුස්ස දෙක දබරලා වතුර පාර ගන්නවා. මොකද? දබරලා ගන්නවා වතුර පාර. කාටද ගහන්නේ? ගහන්නේ. කොල්ලොත් එක කොලොප්පම් කරනවා. කොල්ලොන්න බයිනවා. බැලලා ගන්නවා වතුර පාර. අර හරවන්නේ. ඒකට පුතා කියනවා යන්නේ පාපච්චි. ඔයා යන්න එපා මේ දබරේනවා මනුස්සු දෙන්න. එපා දබර වෙන්න. හොඳ නෑනේ මං වතුර හරවන්න. උඹ ඇවිදින් කවෙන්ද වතුර හරවන්න මං හරවනවා. හරවනවා. වීලුවත් තාලුවක් කරන් ඉන්නව දෙන්න. දෙන්නත් එක්ක වීලුවත් තාලුවක් කරන් ඉන්නව ගෙයි. ඔව් මං තේ මන්නේ යනවා. නෑ මෙහෙමනේ. දැන් ඇස් පේන්නේ නැති වුණාම මොකක් හරි අඩුපාඩුවක් තියෙනකොට කේන්ති යනවා වැඩි. නේ? ඒක ස්වභාවිකයි. තාතරත් ඒ ගතිය තියෙනවද? ඒ වුණාට ඉතින් දෙන්න පේන්නේ නැති ඉන්නකොට ඉතින් මොනවා හරි වෙනකොට ඉතින් ඒකට කේන්ති යනවා තමයි. ඒක හැටි ඉතින් ඕන මිනිස්සෙකුට. ඉතින් ඒකට මම තරහ ගන්නෑ. තරහ ගන්නෑ මං ටිකක් වෙලා ඉඳලා මං අය කතා කරනවා. මං තරහ ගන්නෑ. හරියට හරි. අම්ම රත්තරන් අම්ම කෙනෙක් ඒ යති. ඔව් මං තරහ ගන්නෑ මං බයින්නේ නෑ. නෑ. බයින්නේ. යන්න. මං තරහ ගන්නෑ ඉතින් මට තරහ යන්නෙත් නෑ බයිනවා මට. බෑනට මං ඉතින් අඬලා කරවන්න ඉන්න. ඒ ඉඳලා මං ඉතින් ආය තේ ටිකක් එහෙම දෙනකොට ඉතින් හොඳයි. එහෙම තමා නේද? තේ ටිකක් එහෙම දීපුවාම ආය හොඳයි. තරහ වෙලා ඉන්නේ දබර වෙන්නේ නෑ. ලිපට ගිනි දානකම් විතරයි ඔක නේද? පොඩ්ඩක්. මේ දැන් ওই 50 ගාණක්. නෑ ඉතින් දබරලා කියලා නෑ. නෑ දබරුනේ නෑ අපිට එන්නේ. දබරෙන්නේ නෑ. ආදර්ශමත් වුණා. ඔව්. ළමයි හදාගෙන කියනවා. දැන් අතේ මිටේ සල්ලි තියෙනවද කීයක් හරි ඉතින්? අතේ මිටේ සල්ලි තියෙනවද කීයක් හරි? හදිසියකට නෑ. හදිසියකට නෑ අප්පා. නෑ නේද? පුතාලා දූලා දුන්නොත් තමයි. ඒකට ඉතින් බල කරන්න බෑ ඒකට දරුවෝ ඉන්නවනේ. දරුවෝ ඉන්නවනේ. ඔය ආබාධක පරිය හදලා තියනවානේ ඒක හමු ගියා එදා සිකුරාදා. රුපියල් 5000ද? ඔව්. 5000ක් විතර හම්බ වෙනවා. ඉතින් ඒක හම්බුනේත් නෑ. නෑ නේ. නෑ. ඒ පරායි ආවා. මොකේ යන්නේ බස් එකේද පයින් යනවද? පයින් ගිහින් මොළරින් පයින් බස් එක යනවා. පොල් විදුමට. අඳුරන කට්ටිය. හම්බ වෙනවා. නෑ ඉතින් බස් එක යනවා. ඒකත් හම්බ වෙනවා. ආසසුම හම්බ වෙනවා. ඒ වගේන් තමයි ඉතින් ළමයි දෙනවා. ජීවත් වෙන්නේ ඉතින්. ලෙඩ දුක් එහෙම අඩුයි. ඇඟට ඔරොත්තු දෙනවනේ ලෙඩ දුක් අඩු නේද? ඔව්. ඔය වෙන වෙන අයට තියෙන ලෙඩ දුක් අඩුනේ. අඩුයි. ඒව නෑනේ නේ. නෑ මට නෑ. ඒවා නෑ. මට ඉතින් අර පෙසර් තියෙනවා මං ඉතින් මන්නම් ඉතින් ඔය මේ ස්පිතාලේ ගිය මොහොතක් කවදා බෙහෙත් ගන්න. මම යන්නේ. යන්නේ ස්පිරිතාලයකට ගිය කාලයක් මතක නෑ. මතක නෑ. නෑ උන්දට මේ ඉතින් එහෙන් බයින ලෙඩක් නෑ. ඔය හැන්දාවට මම පැන්රෝල් දෙකක් දෙනවා ඉතින්. ඕ මොකක් හරි මුණොත්. ඔව් පැන්රෝල් දෙකක් දෙනවා ඉතින් උදුණු ගන්නවානේ. වාත කෑමක් නෑ බටු ගෙන ඉතින් උයලා දෙන්නේ වාතේනේ. වාතේනේ. ඔව් මෑ කරලු වගේ නෑ. ගේන්නේ නෑ. එයා ගැන හිතලා තමයි කෑම හදන්නේ. ඔව්. එයාටයි මටයි දෙන්නටම ඉතින් වාත කෑම කන්න බෑ ඉතින්. බෑ නේද? මස් ටිකක් ගෙන ඉතින් කන්න දෙනවා උයලා. ඔව්. මාළු වගේ එනවා ඉතින්. ගේනක් දෙනවා. උයලා කන්න දෙනවා. බිත්තර ගෙනත් දෙනවා. වගේ නැතිනම් දෙනවා මම. ඒක හරියට. අඩුපාඩු කරන්නේ නෑ කෑම බී. නෑ. දැන් මේ සැරේ මඤ්ඤෝ කටියකුත් මම දැක්කා රේ දාලා තිනවා. ටිකක් දැහැදුවා. ඒ වටින් විශ්වාස නැහැ. විශ්වාස නැහැ කියන්නේ අලියාපකම කෑවා. කෑවා.
අලි පස්සේ එහෙම යන්නේ නැහනේ නේද? නෑ, අලි පස්සේ යන්නේ නැහනේ. අපි නෑ. ඒ කාලේ ගියා පැල්ලොට එහෙම හේගොල්ලෝ. කොල්ලා කාලේ. ඔව් උතින් ගියා. ආ. දැන් යන්නේ නැහැ. ඇස් පේන්නේ නැතුවත් ගියාද පැල්ලල? ඔව් ගියා. පච්චි එහෙමද? ඔව්. පැල් රැක්කද? රැක්ක. එතකොට කණෙන් සද්ද අහලාද අලිය එලවන්නේ? ඔව් ඔව්. අතු කැඩෙනකොට සද්ද කරනවා. සාද කරනවා. අර ඔය අර පුතාලාගේ තාත්තා දෙකන් තමයි මෙයා හිටියේ. ඔව්. අප්පා. ඔව් එයා දෙකන් තමයි. ඒ අය හොඳයි තුන ඉතින් රැකවරනේ. දෙන්නම ඒක වගේ. හරි ෆොටෝ එකකුත් තියෙනවා. උතුල් ගන්නකොට දෙන්න ෆොටෝ අරගෙන. එහෙම? තියෙනවා අපේ. දැන් ඉතින් මුළු ලෝකෙටම යනවාද මේක? උදව් කරයි. මෙහෙම මිනිස්සු හොයාගන්න නෑනේ. නෑ. ඇස් පේන්නේ නැතුව නේ ජීවිතෙත් එපා වෙලා මොකුත් නොකර මුළු වල ගැන්විලා ඉන්න අය ඉන්නේ. ඉන්නවා. එහෙව් රටේ මෙහෙව් මිනිස්සෙක් අවුරුදු 60 ගානකුත් වෙලා. අවුරුදු 40ක් තිස්සේ අස්වද්දනවා කියන්නේ මහ පොළොව. එහෙනම්. මහ වීරයෙක් සම්මාන දෙන්න ඕන. නේ? ගොවි රජෙක් බලයි යනකොට. දැන් වීහින් මේවා කට්ටිය ගන්නවද තාත්තම කරනවද? නෑ පුතා අහිනවි. අපුතා හිනෝ. මට ඉන්න බෑ. ඔව් ලියදි දාන ඒවා මේවා මේ ඇලපාර දාන ඇලපාරල ඒ කටි දැන මම නියර රහිනවා. අනියර රහිනෝ තාත්තා. නියර රහිනවා නියර බැඳ ගන්නවා. වතුර හරවනවා. එව්වා කර ගන්නවා. මේවා පුළුවන්. එව්වා පුළුවන්. ඒවා කරගන්න බෑ. තමයි තුන් දෙනාට ඉතින් 7-8ට යනකම් තුන් දෙනාටම ඉගැන්නුවා. ඉගැන්නුවා. ඔව් ලොකු පුතා ආමේකේ හිටියේ දැන් පුතා පැන්තුම් ගිහින් පුතා පැන්සන් ගිහිල්ලා. දුව ඉතින් රට ගියා. අනිත් පුතා මෙහෙ තඹුත්තේගම තියා එයා ඔය මේසෙන් වැඩ. හොඳයි ඉතින් අතපාන දෙයක් නැහනේ. ඈතේ රස්සාවල්නේ. දැන් ගොඩින් මඩින් කොච්චර තියේ තාත්තට? මඩින් අක්කරයක් තියෙනවා. ඒත් ඇතිනේ නේ. ටික ගන්න නෑ මං ළමයින්ට පොත් ටික ගෙනත් දෙනවා පැන්සල ගෙනත් දෙනවා මං මගේ ළමයින්ට මං දුන්නා අකුරු ගල ගන්න කියලා. ඔව්. අම්මගේ ළමයි තුන් දෙනාට. ඔව් මගේ ළමයි තුන් දෙනාට. ඔව්. මේ 4-5කම් පුළුවන් මිනිස්සුනේ දරුවන්ට බෑ අකුරු. කියන්න. නෑ. අකුරු නෑ. ඒක තමයි. අපි මං ඒත් ඉගන්නුවා මගේ දරුවෝ තුන්. කුලියක් මලියක් කරලා. ඔව්. ඔව් කුලි කරලා. එතකොට දුවගේ පුතාටත් සාමාන්‍ය පෙළ ලියනකම් ඇරියා ඉස්කෝලේ. ඔව් සාමාන්‍ය පෙළත් ලිව්වානේ ඒකේ පේන. නමුත් පුතා නෑ මෙහෙ ගිහින් වැඩ පොලකට. හරි. එයා ගෑණියක් අරගෙන එහෙ ගිහින්. එහෙම ගියා. මොකෝ ඔය අත රතු වෙලා තියෙන්නේ? අත අර රතු වල වගේක් කැපුවා. ඒක තමයි නේද? අප හේතුවෙත් නෑ. හේතුවෙත් නෑනේ. සමන් කෑලා කිව්වා ඒක සමන් කෑලා ගෙන් තමයි ගෙට ගියවා. උන්දාරගේ කුසියේ තේ බොයින් බිව්වා. දැන් නානෝ තව පොඩ්ඩකින් ගිහිල්ලා. ඔව්. නාලා එතකොට හවසට වැඩ කරන්නේ නැද්ද? නෑ ආයෙ වැඩ කරන්නේ නෑ. උදේ වරුව විතරයි. නාගෙන එනකොට උයලා තියෙනවා එතකොට කනවා. කාලා බුදියා ගන්න. එතකොට අර පාන් කෙනෙක් එනවා. එයා එනකොට නැගිටිනවා. චූම් පාන් එකට. පාන් කාර්යය එනකොට. පාන් කාලක් කන්න ඕනේ හැන්දෑවට. නෑ මං එහෙම නෑ. ඕනේ එහෙනම්. නිකන් ඇහැරෙනවා. ඒකේ සද්දෙට හැරෙනවා. එලාම් එක ඒක. ඔව්. පාන් කාර්යය තමයි එලාම් එක. ළමයින්ට ෆෝන් එකෙන් ලොකු පුතාටයි දුවගේ පුතාටයි කෝල් ගන්න. අර ගෙදරට කිව්ව මටත් බෑනේ උන්දටත් බෑනේ පේන්නේ නෑනේ. ඔව්. නම්බර ගහන්න. බෑ. ඉතින් දැන් අර බෙහෙත් ටිකක් ගේන්න යන්න. ෆෝන් එකත් අතරන් තියලා තියෙන මේ. එන්න කියන්න. පොල් එකට. මේ පොල් ගත් ඉතින් තාත්තා හැදුවේ නේ. මං හදපන්. මා ලොකු වෙලා දැන් තියෙන්නේ. මෙව්වත් හිටවල යෝධ කස් කරානේ නේ. වඳුරෝරිලා මෙහෙ ඉන්නවයි. මේ මෙහෙට ඇඟෙන්නේ නෑ තරිලා වගේ. එන්නේ නෑ නේ ඒක ලොකු දෙයක් නේ. අර ලොකු ගස් තියෙන්නේ දැන්. ඒ කාලේ හිටවපුවානේ. පොල් පළ දාව අරව මේවා කඩෙන් ගන්න ඕනේ නෑ. නෑ මං ගන්න නෑ පොල්. දැන් සති කීයක් නෙළුවද මේක මේ තත්තර දැන් එලි කළා ඔක්කොම ඉවරයි මේ ඇබිත්ත විතරනේ තියෙන්නේ. මම ටිකක් ඉතින් කල් ගියා ඉතින් උදුරු ගන්න. ඔව් මෙහෙම ඉන්නේ කරන්නේ. උදේ වරුව විතරනේ. සතියක් කමාරක් නේ. කවි සීපදේ මේවා කියන්න බෑ. බෑ. දැන් මොනවා ඉතින් ඉස්සරහා කාලේ බලාපොරොත්තුවක් තියෙන්නේ. ඉස්සරහා කාලේ මොනවද බලාපොරොත්තු කිසියක් නෑ. මැරෙන එක තමයි තියෙන්නේ. අරක්කු බොන්නේ නෑ. අරක්කු බොන්නේ නෑ. සිගරට් බොන්නේ බීඩි බොන්නේ නෑ. අරක්කු බොන්නේ හැබැයි ඉතින් ඔය බීඩි බොනවා. බීඩියක් බොනවා. එච්චරයි. එච්චරයි. ඔය පිටක්වත් කන්නේ නෑ. අරක්කු බීවේ නෑ ඒ කාලේකවත් මගේ ළමයි බොන්නේත් නෑ. ආදී හරි. නෑ. ළඟ ලොකුතාවත් බොන්නේ නෑ. ඒකෙන් ඉතුරුවක් තියෙනවනේ නේ. සෞඛ්‍ය පැත්තනොත් ඉතුරුවක් තියේ.
අත මිටක් තියේ. ඒකම තියා ඉන්න පුතා නම් අරක්කු බොනවලු. හා. මට නම් තාම දැනගන්න ඉතින් හම්බුන්නේ නැහැ. ඔක්කොම ඉතින් කියන. හම්බුනොත් ඉතින් ගහනවා. හා. ලොකු කියලා නැහැ. ගැහණු දරුවෝ අනේ ඉන්නවා කියලා නැහැ. කරදඬු මහත් උනායි කියලා නෑ ගහනවා ගහන එක. ඔව් ගහනවා හැරිමිටින්ම ගහනවා. අම්මලා එහෙම තමයි. ඈ? එහෙම තමයි අපි දරුවෝ හැදුවේ. ඒ වුණාට ඉතින් කියන කෝරණේ අහනවා ඉතින්. අහනවා තාම කී කරුයි නේ. බඳලා ඉතින් ගෑනු කිව්වා ඉතින් යන් කියලා ඉතින් ඒ ගම තමයි ඔය ගියේ නැත්තම් හා. මෙහෙ ඉන්නවා. මෙහෙ ඉන්නවා ඉතින්. ඒවා දොරවල් හදා ගන්න. කොණ්ඩ කපන්නේ එහෙම කොහාට යන්නේ? මම කොණ්ඩේ කපන්නේ කපන්නේ නෑ. හා. බෙල්ලෙන් කපන කොණ්ඩේ. මැෂින් තලි. මැෂින් තලෙන් කපා ගන්නවා. තනියෙන් කපනවා. රැවුලත් එහෙමයි. ඔව්. හා. පේන්නේ නැති උනට රැවුලත් කපා ගන්නවා. රැවුලත් කපා ගන්නවා. අත ගාලා. නෑ මං ඇහුවා තාත්තගෙන් මොනවද බලාපොරොත්තු කියලා. මරණය විතරලු. මරණය තමයි. ඒකට පිනක් දහමක් කරගන්න ඕනේ මරණයට. යන්න ඕනේ පින් කරන්න ඕනේ. පන්සල් එක යනවද හිටපු ගමන් හරි? තාත්තව? යනවා. මම යනවා හැම පොයටම මම යනවා මේ පොයට යන්න බැරි වෙයි කියන එක තමයි මේ කල්පනා. තාත්තව තරයි යන්න පුළුවන් වෙලාවට. ඔව්. එයා තනියනුත් යනවා. තනියෙන් යන්න බෑ. පන්සලට? බෑ. තනියෙන් යන්න බෑ. කවුරු හරි ඕනේ යන්න. තනියෙන් පාරේ යන්න බෑ. මේ ගමේ ඇවිද්දාට ඔහෙ යන්න බෑ. ගමේ නම් ඉතින් ඔහෙ ඇවිදිනවා කියලා. යනවා පාර. රෑ රාත්‍රියේ යන්නේ නැහනේ. රෑ රාත්‍රියේ යන්නේ නැහනේ. නෑ. දවල්ට. ආදරේද ගමේ කට්ටිය මේ? ආදරේ දැව්වා ගමේ කට්ටිය ඔයගොල්ලෝ දෙන්නට. ඉතින් ආදරේ තමයි ඉතින් දෙනවා නම් ආදරේ තමයි. දෙන්නේ නැත්නම් ඉතින් ඒක ස්වභාවයනේ මනුස්ස ස්වභාවය. ස්වභාව තමයි. ඒක ඉතින් බලක් ගන්න බෑ. බෑ. අපේ අම්මා නැත්තම් තොපේ අම්මා තමයි. දෙනවනම් අපේ අම්මා නැත්තම් තොපේ අම්මා. දෙන්න කවුද ඉන්නේ? කිසි කෙනෙක් කෑවද බිව්වද කියලා අහන කෙනෙක් නැහැ. ඉතින් මගේ දරුවෝ තමයි අහන්නේ කෑවද බිව්වද කියලා. ඔව් ලෙඩට වැඩට මගේ දරුවෝ තමයි. ලොකු පුතා වී අරගෙන ගිහුවා. ගෝයන් කපලා මෙහෙ දාලා යන්නේ වී. ඒ වාඩි තම්බාගෙන කොටාගෙන ගෙනත් දීලා යන්නේ මට. වතුර ගෙනත් දෙනවා. දර පළලා දෙනවා. ගාතුලේ පොල් කඩලා එවුවා තියෙනවා. බිව්ව කිරිවලට ණය නැහැ. නෑ. මය පුතා ඉතින් නිවන යනවා ඉතින්. මං කියනවනේ. ඒකයි. මගේ පුතාට. අමාරුවක් වෙච්චාම අන්න බේජ්ජනක් දෙනවා. දෙඩිපිලි හොදලා දෙනවා මට අමාරුවක් වෙච්චාම. ඔව්. මගේ මේ යට ඉත සාය හිටන් මගේ ලොකු පුතා හොදනවා පුතේ. එහෙමයිනේ. හොදලා දෙනවා මම. ඔව්. පව් නෑ ඒ කට්ටියට. පව් නෑ. දැන් ඊළඟට දැන් දෙන්න එක්ක කවුපි දැම්මම මං ආයෙ එනවා හොඳේ. බලන්න. අට ගෙනාවේයි දැන්. අට තියෙනවා. අට තියෙනවා. මොනවයි අඩු දැන් එතකොට පෝර? පෝර දාන්නේ නැහැ කවුපි. දාන්නේ නැහනේ. නෑ. ඔව්. ඒ නිකම් පොළවේ ඌස්නෙටම පැලවෙනවා. පැලවෙනවා. දැන් උදව්වක් පදව්වක් කවුරු හරි දෙනව නම් මොන වගේ දෙයකටද වටිනවද කමක් තියනවද ඒකේ? ඉතින් වටිනාකමක් තියෙනවා ඉතින්. ජීවත් වෙන්න නේ. දුර ටෙලිෆෝන් නම්බරයක් තියෙද තාත්තලට? ෆෝන් නම්බරයක් කෝල් එකට මතකයක් තියෙනවද නම්බරේ? ෆෝන් එකේ නම්බරේ මතකද? මට මතකට කෝල් නම්බරේ දෙනවා. එහෙනම් ඒක මට දෙන්න මං දාන්නම් වැඩසටහනේ. හදිසියකට කෝල් එකක් හරි දුන්නොත් බලන් ඉන්න අය ආදරේ හිතිලා දෙන්නට. කමක් නෑනේ නේ. මොන හරි උදව්වක් පදව්වක් හරි ඇඳුමක් අඩුත්මක් හරි අරන් දුන්නොත් නේ. ඒකත් ලොකු දෙයක්නේ. නේ. මහ ලොකු බලාපොරොත්තු නැති වුණාට මරණේ නම් බලාපොරොත්තුවත් ධර්මතාවයක් දන්නවනම් නේද? එහෙනම් කෙනෙක් දුන්නොත් පිනක් කුසලයක් කරගන්න ඒ අත්තන්ට සාදුකාරයක් දෙනවා අපි. ඒක හරි. ආධාරයක් වටි දෙන්නේ නැත. ගිනුමක් අරකම් එකක් තියේද? බැංකු ගිනුමක්. අස්සසුම එක හරි තියනවද? තියෙනවා. අපි ඒකත් පෙන්නමු එහෙමුණොත්. නේද? දැන් ඉතින් මේ දෙන්නටම එහෙම දැන් පෙන්නන නම්බර මතකත් නැහැ. ඒ පොතුත් දැන් මෙතන නැහැ. නමුත් මම මේක ඇතුළට ඔබනවා. මාර්ගෙත් පිනක් තියලා ඔයගොල්ලෝ හම්බ වෙන්න. ඔව් නේ? දැන් මාව නොදැක්කට මාව තේරෙනව නේද තාත්තට? තේරෙනවා. අර සුරංග පුතාගේ තාත්තා දෙක තමයි මුන් තා හිටියේ. සුරංග අයියත් එක්ක තාත්තත් එක්ක දුන්නේ. ඔව් අපි දෙන්න තමයි හිටියේ. හරි.
ආ චිත්‍රපටි බලන්න මෙතන ඉඳලා දුවනවලු මාවට. මහවට මහ හෝල් එකට යනවද ෆිල්ම් බලන්න එන්න? ඔව්. පැනලා. ඉස්සර ඕක යනෝනේ රේඩියෝ එකේ. මොකද්ද මහවේකේ නම? මොකක්ද කියන එකට මම මතක නැහැ. නිතරම යනවා ඇඩ්වර්ටයිස්මන්ට් එක. අර වෙළඳ දැන්වීම. යනවා. වෙහෙඩාලු ආවල් මොරගොල්ලන්. මොරගොල්ලන් මාව පේනවා කිව්වලු. එහෙට දිව්වලු. ඔය දෙන්න. ඔයා වරන් ගියේ නෑ. නෑ. එතකොට බැඳලා නෑ. නෑ. බයිස්කෝප් බලන්න පිස්සුවෙන් වගේ. ඔව්. මොනවා බලපු නොම්බර මතකේ? මතකක් නෑ දැන්. දැන් මතක නෑනේ. නෑ ඒක මතක නෑ. කවුද එතකොට රුක්මනී දේවිලා? ඔව් ගාමිණී පොන්සේකලා. ගාමිණී පොන්සේකලා එඩී ජයමාන්නලා. ඔය කටේ හිටියේ. හිටියනේ. ඒ කාලේ තරකු ටිකක් බීලා නෑ. නෑනේ. කෑවලු හොඳට. කෑවා. හොඳට කාලා. කෑවලු. ඒ අයියා තමයි තාම තියෙන්නේ. කුරහන්නේ. කුරහන් කෑවේ. කුරහන් කෑවේ. ඔව්. නැගිටි කන්න දෙකක් ඒ කුරහනුත් නෑ. කුරහන් දැවේ නැද්ද දෙපාරක්? දැන් ඊළඟ සැරේ එක දාමු. මේ මාස් කණි දානවා. දානවේ? ඒ මහට මං ආයි එන්නම් බලන්න හොඳේ. දැන් ඔය දෂ්ට කරපු ණයටවත් තරහක් වෛරයක් නෑනේ. නෑ. හිතේ? නෑ. ඒක ඉතින් පෙර අකුසල කර්මනේ. ඔව්. මේක තමානේ. ඊළඟ ආත්මේ දෙයනේ කියලා ලෝකෙම බලන්න ඇස් ලැබෙනවා. ඔව්. නේද? අපි හැමෝම ප්‍රාර්ථනා කරමු එහෙම. ඇස් නොපෙනිත් තාත්තා මෙච්චර පොළොවක් අස්වද්දනවා නම් ඇස් පෙනුනා නම් කොහොම කරයිද මම කල්පනා කරේ. නේ? ඔව්. කන් ඇහෙන එක හොඳට තියෙනවා. කන් ඇහෙනවා. මේක හරි. දැන් එහෙනම් ඉතින් දෙයනේ කියලා කතා කරා ගොඩක් වෙලා. ඔව්. ගොඩක් ආදරෙයි. හොඳේ? මේ සතුටුයි නේද? අපි හැමෝම මේ දෙන්නටම ආදරෙයි. අවුරුද්දට මොනේ කැවුම් හදනවද? අවුරුද්දට කැවුම් හදනවද? කැවුම් යන්න ඕනේ. ළමයින්ට කන්න ඕනේ නේද? හදන්න බෑ. පුතාන්න ගිහින්. හදන් එනවා. හදාන එනවා. ඉස්සර හැදුවා. පුතා හදාන ඇවිදින් දීලා යන. හරි. ඉතිරින් එනවා. දරුවෝ දෙකන් ඇවිදින් රෙදි පිළි දීලා බඩු දීලා. තාගි බෝග දීලා යනවා. යනවා. අවුරුද්ද ගියාපුවාම ආයෙත් එනවා. හරි. ආයෙත් ඇවිදින් යනවා. එහෙනම් තුනුරුවන්ගේ පිටයි. හොඳේ දීර්ඝායුෂම් වෙන්න ඕන. හරි. යහපතක් වේවා. ආයි කිසි දවසක මෙවැනි විපත් නොවේවා. ඔව්. අම්මටත් දීර්ඝායුෂ වෙන්න ඕන. එහෙනම් බුදුන්ගේ දෙයියන්ගේ පිටයි. අපි මේ රත්තරන් මව්පිය යුවල එක්ක ජීවිතේ අපිත් ඇවිදගෙන යනවා. අපිටත් අම්මා තාත්තා ඉන්නවා. අම්මා තාත්තා ඉන්න අය ඇති නැති අය ඇති. ඒ අඩුපාඩු ඇතා නැතා මහ පොළොවක් අස්වද්දන ඇස් නොපෙනී කන් නැසී ඒත් ජීවිතය දිවමතුරක්සේ පවත්තන් යන මේ දෙන්නට අපි ආශිර්වාද කරමු. ශක්තියක් වෙන්න උත්සාහ කරමු. ඔබට ජය වේවා. මේ මහ පොළොව කිසිම කෙනෙකුට මේ සෝබාදහම කිසි කෙනෙකුට අසාධාරණයක් කරන්නේ නැගිටින්න. මේ ඒකට දෙන හොඳම ආදර්ශය. ජය වේවා.